ඔබව සාදරයෙන් පිළිගන්නවා කවිඳු ක්‍රිකට් ඉතින් ගෙනෙන අලුත්ම වීඩියෝවත් සමගි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අපි හැමදාම දකින සාමාන්‍ය නීති වගේම ගොඩක් අය නොදන්න ඇහුවත් පුදුම හිතෙන අමුතුම නීති කිහිපයක් ගැන. ඉතින් අපි බලමු මොනවද මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අමුතුම නීති කියලා. පන්දුව හෙල්මට් එකේ වැදුනොත් ප්‍රතිවාදීන්ට ලකුණු 5ක්. පන්දු රකින්න කණ්ඩායම තමන්ගේ අමතර හෙල්මට් පිට්ටනිය ඇතුලේ බිම තබා තිබෙනවා ඔයා දැකලා ඇති. පිතිකරුවා ගහන පන්දුවක් හෝ පන්දු රකින්නේ කිසි කරන පන්දුවක් ගිහින් මේ බිම තියෙන හෙල්මට් එකක වැදුනොත් පිතිකරන කණ්ඩායමට නොබලේම අතිරේක ලකුණු 5ක් ලැබෙනවා. ඒ වගේම මේ පන්දුව ඩෙඩ් බෝල් බවට පත්වන නිසා පිතිකරුවාව දවා ගන්නත් බැහැ. විනාඩි 3න් පිටට ආවේ නැත්නම් දෙවී යාමක්. පිතිකරුවෙකු දෙවී ගිය පසු ඊළඟට එන පිතිකරුවා පන්දුවට පහර දීමට හෝ අනෙක් කෙළවරේ සීමා ඉරට පැමිණීමට විනාඩි 3ක් ඇතුළත සූදානම් විය යුතුයි. එසේ නොවුනහොත් පන්දුව යවන කණ්ඩායමේ ඉල්ලීම මත ඔහුව ටයිම් අවුට් ලෙස දෙවී ගිය පිතිකරුවෙකු ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂ කරුණක් වන්නේ 2023 ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් මේ නීතිය නිසා ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙලෙස දැවී ගියා ඔයාට මතක ඇති. පිත්ත නැතුව අතින් පන්දුව වැදුනොත් අවුට්ද? පන්දුව කෙලින්ම කඩුල්ලේ වදින්න යනවා දැකලා පිතිකරුවා තමන්ගේ පිත්ත පාවිච්චි නොකර අතින් පන්දුව ඇල්ලුවොත් හෝ තට්ටු කළොත් ඔහුව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකාශ කරනු ලබනවා. දැන් මේ නීතිය පන්දු රැකීමට බාධා කිරීමේ නීතියට ඇතුළත් කර තිබෙනවා. මන්කාඩින් පන්දු යවන්නා පන්දු මුදා හැරීමට පෙර අනෙක් කෙළවරේ සිටින පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට ගියහොත් පන්දු යවන්නාට පුළුවන් පන්දුව නොයවා ඔහුගේ කෙළවරේ විකට්ටුව බිඳ දමා ඔහුව දවා ගන්න. මුල් කාලයේ මේ ක්‍රීඩාශීලී නැහැ කීවත් දැන් මේ නිල වශයෙන්ම රන් අවුට් එකක් ලෙස නීතිගත කරලා තියෙනවා. පන්දුව දෙපාරක් වැදුනොත් අවුට්. පිතිකරුවෙකු පන්දුවට පහර දුන් පසු එම පන්දුව නැවත හිතාමතාම තමන්ගේ පිත්තෙන් හෝ ශරීරයෙන් වැදීමට සැලැස්සුවහොත් ඔහු දැවී යනවා. හැබැයි පන්දුව කඩුල්ලේ වැදීමට යනවා නම් ඒ වැළැක්වීමට පමණක් පිත්තෙන් දෙවැනි පාරක් තට්ටු කරන්න අවසර තියෙනවා. ලකුණු ලබා ගන්න බැහැ. අභියාචනයක් නොකළහොත් විනිසුරුට අවුට් දෙන්න බැහැ. පිතිකරුවෙක් LBW හෝ කැච් එකක් වැනි ඕනෑම ක්‍රමයකින් පැහැදිලිවම දැවී ගියත් පන්දු රකින්න කණ්ඩායම විනිසුරුගෙන් හවුස් දැට් කියා ඉල්ලීමක් කළ යුතුමයි. කණ්ඩායම නිහඬව සිටියහොත් පිතිකරුවා දැවී ගොස් ඇති බව පෙනුනත් විනිසුරුට ස්වේච්ඡාවෙන් අවුට් ලබා දීමට නීතිමය අවසරයක් නැහැ. ඉතින් අද අපි කතා කරේ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින අමුතුම වර්ගයේ නීති 6ක් ගැන. ඉතින් මෙම නීති 6න් ඔබ වඩාත්ම සිත් ගන්නාසුළු නීතිය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.